අද අපි ඇවිල්ලා ඉන්නේ තුන් හිස්කල කන්ද යන්න. දැන් වෙලාව 6:00යි. අපි මෙතෙන්ට ආවේ පන්විලා හරහා ඇවිල්ලා ලෙබනන් වලට ඇවිල්ලා එතනින් උඩට ඇවිල්ලා තමයි ආවේ. අද මේ මගෙත් එක්ක ගමනට එකතු වෙලා ඉන්නවා. මෙතනින් ඉන්නවා අපේ ආබිව අපි ඉන්නවා. මෙතන ඉන්නවා ලහිරු ඉන්නවා. මෙතන අපේ ටිගරි මණ්ඩ මාම ඉන්නවා. එයා තමයි අපිට පාර කියන්නේ. මෙතනින් අපිට උඩට තමයි යන්න තියෙන්නේ. වටේම දර්ශනේ ඔන්න ඔය වගේ තමයි වටේට පේන්නේ. මෙතනින් කෙලින් උඩට ගිහිල්ලා බලමු. අපි පාර පටන් ගත්ත වෙලේ ඉඳන් දැන් දිගටම උඩට ඇවිල්ලා ඉන්නේ. අපි උඩට ආවට පස්සේ ලස්සන view point එකක් හම්බුණා. බලමු වටේ කොහොමද කියලා. මේ අපි ආපු කට්ටිය සෙට් එක තමයි ඔතන ඉන්නේ. ආල්බි බාපි ලහිරුයි ටිකිරි බණ්ඩාමාමයි ඉන්නවා. එතන තමයි වටේ view එක තියෙන්නේ. මේ වගේ ලස්සන view එකක් තියෙන්නේ මෙතන උඩට. හැමදාම ජීවිතේ බිසි කියලා වැඩටම දුවන්න එපා. මේ වගේ තැන්වලත් ඇවිල්ලා බලන්න. Taman කැමති දෙයකට පොඩ්ඩක් බිසි වෙලා බලන්න. මේ පැත්තෙන් ලස්සනට ඊට පායගෙන එනවා. මේ පැත්තෙන් ලස්සනට කැලේ ওই විදිහට තමයි තියෙන්නේ. එහා පැත්තේ ලස්සන view එකක් පේනවා. අපි තව ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉන්නවා අපේ ටිගරි බණ්ඩ මාම ඉන්නවා. අර පැත්තේම ලස්සන view එකක් තමයි තියෙන්නේ දිගටම. බලන්නකො මෙච්චර ලස්සන තැන් මේ ලංකාවේ තියෙනවද කියලා හිතා ගන්න බෑ. මේ බලන්න කොච්චර ලස්සනද කියලා. අපි මේ පැත්තෙන් තමයි දිගටම ඔහොම ආවේ. පාර තියෙනවා දිගටම. ආයි කොහෙවත් තාම හැරුණේ නැහැ දිගටම ආවා. එනකොට මේ මෙතන වතුර පාරක් හම්බුණා. මෙතනින් අපි ඉස්සරහට ගිහිල්ලා තම මොනවා හරි කැම ටිකක් මේ හරි ඉඳන් කාලා උදේට කාලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔහොම ඉස්සරහට යන් අපි දැන් කැමේම කාලා මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේ හරියේ පරිසරය හරිම ලස්සනයි. අපි මේ ගොඩක් ඉස්සරහට ආව දැන් වෙලාව කීයටද? 8:00යි. 8:00 විතර වෙලා තියෙනවා. මේ හරියේ වටේටම ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ ගස් කොළන් වලින් ඔක්කොම වැහිලා හේවන තියෙනවා තනිකරම. පාරක් දිගටම එක වගේම තියෙනවා හොඳට. අපි යන ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි එනකොට මේ වගේ පොඩි පීල්ලක් හම්බුණා. දැන් මේ වතුර පාරක් චුට්ටක් බීලා ඉස්සරහට යන්න තමයි යන්නේ. අපි මේ ලහිරු වතුර බොන ගමන් තමයි ඉන්නේ. අර පැත්තෙන් අපේ ටිගරි බණ්ඩාමාම ඉස්සරහට ගිහින් ඉන්නවා. මේ පැත්තෙන් අපේ ආබිව අපි ඇවිල්ලා ඉන්නවා. අපි මේ පාර දිගේ ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. ඉස්සරහට යන් එන්න. මේ හරි ඉස්සරහට දිගටම එනකොට මේ වගේ කැලෑවක් තමයි තියෙන්නේ. ළඟ ගස් ගොඩක් තියෙනවා මේ වගේ. අපි මේ පැත්තෙන් පාර දිග තමයි ආවේ. මෙතන අපේ ආදීව අපි ලහිරු ඉන්නවා. ඔහොම ඉස්සරහට යන් මේ පැත්තේ මාමා ඉන්නවා. ඉස්සරහට යන් එන්න. අපි දැන් එහෙම දිගටම ඇවිල්ලා මේ හරියේ මේ මහයල ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ හරියේ හරි ලස්සන වතුර පාරක් තියෙනවා. ලස්සන ගල් තලාවක් තියෙනවා. වටේටම කැලේ තියෙන්නේ. හරිම නිස්කලංක කැලයක් තියෙන්නේ. මේ විදිහට තමයි ඒකේ පරිසරය තියෙන්නේ. ලස්සනටම තියෙනවා. අපි දැන් මෙහෙම දිගටම ආපුවාම මේ මහතුන් මාමගේ වාඩියට ඇවිල්ලා තියෙන්නේ. වාඩිය අපිට හම්බුණා මේ KMP වාඩිය. මේ එහා පැත්තෙන් මේ KMP ගලක් ගහලා තියෙනවා. KMP වාඩියට තමයි දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ වටේටම තියෙන්නේ KMP වාඩියේ ඒ ගොඩනැගිල්ල තමයි. අපි දැන් ඉන්නේ මේ මහතුන් මාමගේ වාඩියේ. මහතුන් මාම ගැන කියනවා නම් ඉතින් වෙනම වීඩියෝ එකක් කරන්න එනවා. මේ එච්චරකටම උදව් කරා අපිට. අපි උදේ මාතලෙන් මේ පාන්දර 2:00ට තමයි නැගිටලා මෙහි ආවේ. මේ කණ්ඩත් නැතුව හෙන බඩගින්න එදා මෙතෙන්ට ආවේ. දැන් මේ මහතුන් මාමගේ කෑම එකත් අපිට දීලා බතුත් කාලා නූඩ්ල්ස්ුත් හදලා දුන්නා. ඒකත් කාලා තමයි මේ දැන් මේ තේත් හදලා තියෙනවා. තේත් බොන ගමන් ඉන්නේ. ඉතින් වීඩියෝ එකක් කරනවා නම් ඉතින් වෙනම එකක් කරන්න වෙනවා. මහතුන් මාම ගැන කරනවා නම් ඉතින් මේ ඉන්නේ මහතුන් මාම අපිට සලකපු මේ තමයි සතුටේ මගේ මේ තියෙන්නේ මගේ අත්ත කොහොමත් මගේ වෘද්ධ මම කරන දේ. ඉතින් මම කියන්න තියෙන්නේ මේකයි තියෙන්නේ. ලයිට් තාත්තරින්නවා ඊළාට මේ ටිකට් එකක් කරන් රස්සා කරන් එන්න. ඒ තියලා පරිසරයට ආදරෙන් දාන්නේ.
නේද? ඔව් අනිවාර්යයෙන්ම. පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. ඔව්. යන්ට. ඔව්. සතුටින් අපි දේවල් අපි බලන්න අපි ආරක්ෂා ආරක්ෂා කරගන්න ඕන. ඔව්. පරිසරය කියන්නේ අපි ඔක්කොම අයිති පරිසරය. ආයිති පරිසරේ. ඒකයි. ඔව්. බොහොම සන්තෝෂයි. දීපවන්තර මහත්මිය පල්ලා යන්න ඇත්තේ. එහෙම තමයි. ඒක සිද්ධ කරා. ඒකනේ අනිවාර්යයෙන්. ආය අපි දවසක එන්න මාව එහෙමනොත් මේ ආය කෝල් එකක් දීලා කතා කරලා එහෙමනොත් එන්න. හරි එන්න බොහොම ස්තුතියි. දැන් අපි ඇවිල්ලා මේ උඩටම තුන්නිස්කර කන්ද මුදුනටම වගේ ටික ටික යනින් ගමන් ඉන්නේ. මේ පැත්තෙන් තමයි කන්ද පේන්නේ. මේ පැත්තෙන් ආයෙත් වැස්සක් එනවා. අර පැත්තේ වටේටම view එක නම් පට්ට ලස්සනට පේනවා. බලමු අපි ඒක. එන්න මේ විදිහට තමයි වටේටම පරිසරය පේන්නේ. මේ පැත්තෙන් අපි උඩට යන්න තියෙන තුන්නිස්කර කඳු මුදුන පේනවා. අපි යන උඩට ගිහිල්ලා බලමු. කොහොමද දැන් අපි ඉන්න තැන අර පැත්තෙන් තනිකරම මීදුම තියෙන්නේ. මෙතනින් අපේ ලයිරු යාදී අපි උඩට එනින් ගමන් ඉන්නේ. අර බලන්න ලස්සන. බලන්න ජීවිත කාලේ හරිම කෙටි. පුළුවන් තරම් ඉක්මන් කරන්න මේ වගේ දේවල් බලන්න ඉන්න. මෙන්න බලන්න view එක තියෙන. අර පැත්තේ ආයෙත් මීදුමේ වැහෙනවා. අපේ කට්ටිය ටික නැගගෙන යනවා උඩට. අද නම් නිකන් පිස්සු වගේ මොනවා කියනවද කියලා හිතා ගන්න බෑ. පරිසරය ලස්සනයි ඒ තරම්ම. එහෙම තමයි අපිට උඩට යන්න තියෙන්නේ පාර. අන්තිම ටික මුදුනට. ඒ වගේ අඩිපාර දිගටම තියෙනවා. අපේ බැජිලා දෙන්න උඩට ආවා. මේ පැත්තෙන් තව ටිකක් උඩට යන්න තියෙනවා. ඒ පාර මේ පැත්ත වටේටම මීදුමෙන් වහගත්තා. අපි උඩට යන්. මෙන්න අපි පාට තව්තිසා හොයාගෙන ආවා. guys අපි කන්ද මුදුනටම ආවා. වෙන්නේ අපි මුදුනටම ඇවිල්ලා ඉන්නේ. දැන් නම් අවුරැල්ලක් එනවා මෙච්චර පොඩ්ඩක් පොදේකුත් ගියා. මතුරලා තියෙන ආවුව වැටෙන්න. ඔන්න guys අපි මිහිපිට තව්තිසාවට ආවා. බලන්න ලස්සන පාට ගස් මේ හැමතැනම තියෙනවා. අර පැත්තෙන් ලස්සනට මීදුම පාර යනවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. මේ ජීවිත කාලය හරිම කෙටි. මේ වගේ ලස්සන දේවල් වලට එන්න කල් ගන්න එපා. බලන්න අපේ රට කොච්චර ලස්සනද කියලා. තියෙන ලස්සන ආයෙත් මේ පිට තව්තිසාවම තමයි. දැන් අපි ඉන්නේ තුන්නිස්කල කඳු මුදුනේම.
පට්ට ලස්සනක් තියෙන්නේ. අද නම් මට නිකන් පිස්සු වැදිලා වගේ. සෙට් එක තියෙනවා. view එක අද නම් මට පිස්සු වැදිලා වගේ. දැන් වෙලාව 1:45ට විතර ඇති. දැන් අපි උඩට ඇවිල්ලා ඔක්කොම බලලා ඉවරයි තුන්නිස්ගල කන්දේ. දැන් අපි පල්ලෙහාට බහින්න තමයි යන්නේ.
ඉතින් මේ වගේ ආයෙත් සුන්දර වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් අපි ගිහලා එන්නම්.